මම අද මේ හදිස්සියෙම කෙටි වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න හිතුවේ පොඩි දැනුවත් කිරීමක් කරන්න. මම දැන් දන්නවා මම දාපු පළවෙනි වීඩියෝස් ටික බලලා දැන් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා ඊළඟ වීඩියෝස් ටික දානකම්. හරි නේද? එතකොට අද මම මේ කෙටි වීඩියෝ එකකින් ඔයගොල්ලෝ දැනුවත් කරනවා ඊළඟ වීඩියෝස් වල පෙළ ගැස්ම කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙනවා මොකක්ද ඊළඟට වෙන්නේ කියන එක. මම මතක් කරනවා මේ ගමන යන්න නම් ඉවසිලිවන්තකමත් හදාගන්න අවශ්‍ය වෙනවා. මොකද මම මේ කතාව ඔයාලට කියන්නේ අවුරුදු 14ක මගේ උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට. ඉතින් අද වෙනකොට අපි මේ channel එක පටන් අරගෙන තාම දවස් 11ක් විතරයි වෙන්නේ. ඒක නිසා මම දැන් ඔයාලට කියනවා ඉදිරි වීඩියෝස් 4 පෙළගැස්ම කොහොමද වෙන්නේ කියලා. මම අපේ 5 වෙනි දිග වීඩියෝ එක විදිහට අරන් එන්නේ. ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එක law of attraction ඉගෙන ගන්න කලින් එහෙම නැත්නම් විශ්වාකර්ෂණ නීති ඉගෙන ගන්න කලින් ඔයාලගේ හිතට දාන ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ මූලික අත්තිවාරම. මේ ෆවුන්ඩේෂන් එක හරියට වැටුනොත් තමයි අපිට මේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි වීඩියෝ එක විදිහට එන්නේ fixing mindset කියන එක. ඒ කියන්නේ ආයිත් law of attraction ඉගෙන ගන්න කලින් ඕගොල්ලන්ගේ mindset එක හදන එක. මම ඔයාලට මගේ දෙවෙනි වීඩියෝ එකකින් පැහැදිලිව කිව්වා ඕගොල්ලන්ට ඇයි law of attraction වැඩ කරන්නේ නැති හේතු මොනවද? පළවෙනි එක ඕගොල්ලෝ තාම රන් වෙන්නේ පරණ ප්‍රෝග්‍රෑම් එකේ හින්දා. දෙවෙනි එක තමයි ඕගොල්ලෝ මේකේ ටූල්ස් ටික හරියට දන්නේ නැතිකම. එතකොට මම ඊළඟට එන වීඩියෝස් දෙකෙන් ඒ කියන්නේ ෆවුන්ඩේෂන් සහ ෆික්සිං මයින්ඩ්සෙට් කියන වීඩියෝ දෙකෙන් මම කරන්නේ ඕගොල්ලන්ගේ ওই පරණ ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් කරන එක. ඉතින් මේ වීඩියෝස් ටික හරියට ෆලෝ කරේ නැත්නම් අපිට මේ ගමන ඉදිරියට යන්න ටිකක් අමාරුයි. ඊළඟට 7 වෙනි දිග වීඩියෝ එක විදිහට මම අරන් එන්නේ ඕගොල්ලන්ට daily affirmation එකක්. ඒ කියන්නේ ඔයාලට උදේ හවස ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන විදිහට ධනාත්මක සිතිවිල්ල. එතකොට අපි ඊළඟට එන 5 වෙනි 6 වෙනි වීඩියෝස් දෙකෙන් ඔයාලගේ පරණ ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් කරලා අලුත් ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන වැඩේ තමයි පටන් ගන්නෙ අපේ 7 වෙනි වීඩියෝ එකේ ඉඳන්. ඊට පස්සේ 8 වෙනි වීඩියෝ එකේ ඉඳන් තමයි අපි ඉගෙන ගන්න යන්නේ මොකද්ද මේ law of attraction කියන එක. What is law of attraction? මොකද්ද විශ්ව ආකර්ෂණ නීතිය කියන දේ ඉගෙන ගන්න යන්නේ අපේ ඊළඟ 8 වෙනි වීඩියෝ එකේ ඉඳන්. ඊට පස්සේ මම දිගටම ඔයාලට මේ අලුත් ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරගෙන යනවා. ඒකෙන් පස්සේ තමයි අපි මේ ටූල්ස් ටික ඉගෙන ගන්න යන්නේ. මම දැන් ආයි සරලව ඒ වීඩියෝ පෙළගැස්ම ආයිත් කියන්න. 5 වෙනි වීඩියෝ එක ඔයාලා law of attraction ඉගෙන ගන්න කලින් ඔයාලගේ හිතට දාන ෆවුන්ඩේෂන් එක. 6 වෙනි වීඩියෝ එක ඔයාලා law of attraction ඉගෙන ගන්න කලින් ඔයාලගේ මයින්ඩ්සෙට් එක හදන එක. 7 වෙනි වීඩියෝ එක daily affirmation එකක් මම කියලා දෙනවා. ඒ කියන්නේ උදේ හවස ප්‍රැක්ටිස් කරන්න ධනාත්මක සිතිවිල්ල. ඊට පස්සේ 8 වෙනි වීඩියෝ එකකින් ඉඳන් තමයි අපි ඉගෙන ගන්න යන්නේ මොකද්ද මේ law of attraction කියන එක කියන්නේ. ඇත්තටම මට මේ දිග වීඩියෝ එකක් හදන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මම ඒ නිසා ඒකට දවස පුරාම මහන්සි වෙනවා. ඉතින් පුළුවන් ඉක්මනට මම මේ වීඩියෝස් ටික ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඒක තමයි මම කියන්නේ මේ ගැන ඉවසිල්ලෙන් ඉන්න කියලා. හරි එහෙනම් ඔයාලට දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක ගැන. එහෙනම් ඉවසිල්ලෙන් ඉන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. Unlimited You සීමා බිඳිමින් අසීමිත ගමනක